හායි කොහොමද ඔයාලට? ඉතින් වෙනද වගේම අදත් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන්ම මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් හස්බන්ඩ් ඊයේ රෑ එනකොට බේකරි එකක් තියෙනවා යා එන පාරේ. ඉතින් එයා ඒකෙන් මොනවා හරි අරගෙන එනවා සමහර දවසට. ඉතින් ඒ වෙලාවේ කන්න බැරි හින්දා මම ওই ටික ෆ්‍රිජ් එකට දාලා තිබුණා. පස්සේ උදේට තේ බොන්න රත් කරලා අරගත්තා. ඉතින් සමහර වෙලාවල් තියෙනවා පොඩි පපා පොඩ්ඩක්වත් බිම ඉන්න අකමැති. ඉතින් එයා හයියෙන් අඬනවා ඒ වෙලාවට අම්මා වඩා ගන්නකෝ කියලා. ඉතින් මොන වැඩේ කරත් ওই විදියට වඩාගෙන තමයි සමහර වෙලාවට වැඩ කරන්නේ. ඉතින් ওই තේ එක හදන වෙලාවේදී මම පොඩ්ඩක් අතීතයට ගියා. ওই විදියට එයා වඩාගෙන තේ එක හදනකොට කොහොම හරි අපේ ලොකු බබාට මාස 3කුත් නැති තරම් මාස 2ක් කමරි 2-3 අතර වගේ එයා හරියට අඬපු බබෙක්. ඒ වගේම තමයි එයාව වඩාගෙන ඉන්න ඕන. අනිත් එක තමයි එයා මාර විදිහට කිරි බොන ගමන්ම තමයි එයා ඉන්නේ. දැන් අපි පොඩි බබා ගත්තාම එහෙම අර කිරි පස්සෙන් උනත් එයා ඕනට වඩා දුවන්නේ නැහැ. එයා බත් කන නිසා එයා බත්ම තමයි හොයන්නේ. අනිත් එක කොහොමත් එහෙම වද දුන්නේ නැහැ. කොහොම හරි බබාට කිරි දෙන ගමන්ම මම ওই විදිහට දැන් මට උදේ ඉඳලම එදා මුකුත් වැඩක් කරගන්න බැරි වුණා. මොකද එයා පොඩි වෙලාව හරි නිදා ගන්නකොට මම කරන්නේ ගෙදර තියෙන වැඩ ටිකත් කරලා එයාගේ රෙදි හොදලා ওই ටික කරගන්නවා. ඉතින් ආපහු එයා නැගිටිනවා ආයෙ වඩාගෙන අත්තටම හුරු වෙලා වගේ හිටපු කාලයක් තිබුණා අපේ ලොකු බබා. ඉතින් කොහොම හරි දවසක් ওই වගේ ආවත් එක අතකින් වඩාගෙන එයාටත් කිරි දෙන ගමන් මම තේ එකක් හදන්න ගිහිල්ලා උණු වතුර එක හැලුණා මගේ ඇඟේ. මාර විදිහට එදා ඒ කියන්නේ එක මට වෙච්ච හින්දා උලක් නැහැ. එදා ඉඳලා කොහොම හරි මම බබාලා වඩාගෙන තේ හදන්නේ නැහැ. මොකද ඒ තරමට මං එදා බය වුණා. ඉතින් ඒත් එක්කම මම මේ හදන්නේ බබාලා කෙනෙක්ගේ කෑමකට බිත්තර දෙකකුත් හම්බලා ඒකත් එකතු කරගන්න. ඉතින් බිත්තර එකත් හැම්බෙන්න ලිපේ තියලා මම හදන්නේ අඹ වගේක් තියෙනවා කලින් දවසක ගෙනාවු. ඉතින් ඒ ටික සෝදලා අරගෙන උයා ගන්න තමයි හදන්නේ. ඒත් එක්කම දැන් මම මේ ඉන්නේ ගාල්ලනේ. ඉතින් මේ පැති වෙලා අඹ උයාති කරන්නේ අඹ සම්පූර්ණ ගෙඩිය පිටින්ම 4ට වගේ පළල තමයි උයාගන්නේ. ඉතින් ගොඩාක් කට්ටිය එක්ක මස් කරි දාලා උයනවා. මට නම් මස් කරි දාලා උයන කාරියන්නේ නැහැ. මට නම් අර නිකන් අපිට ඕන විදිහට 3-5 දාලා හදාගන්න එක තමයි හරි. ඉතින් මේ කියන්නේ මේ පැත්තේ ගොඩාක් අය මම දැකලා තියෙනවා. ඒගොල්ලෝ උයන්නේ කොස් පොලොස් වගේ දේවල් උනත් ඒගොල්ලෝ නිතරම හදන්නේ මස් කරි දාලා. අනේ මොන් දෙක ලේසියටද කොහොමද කියලා. හැබැයි කොහොම හරි මට නම් ඒක ඒ විදිහට කන්න බෑ. කොස් එහෙම දැන් අර අපි උයන විදිහට උයාගෙන කිරිකොස් ටිකක් හරි කොස් මැල්ලුමක් හරි එහෙම කෑවොත් නිසා මේ මස් කරි දාලා නම් මට කන්න හරිම අමාරුයි කොස්. ඒ වගේම තමයි පොලොස් එකත් මස් කරි දාලා කන්න නම් මම කොහොමදවත් කැමති නැහැ. සාමාන්‍යයෙන් අර අපි වෙනද කියන්නේ සාමාන්‍යයෙන් උයන විදිහට උයලා අපිට ඕන විදිහට 3-5 මිරිස් කුඩු ඒව දාලා උයා ගන්න එක. ඒක ඇත්තටම මේ හරිම රසයි මට නම්. ඒක ඉතින් අර මස් කරි දාලා උයලා කන අයට අපි කන විදිහ හරියන්නේ නැතුව ඇති. හැබැයි කොහොම හරි මට නම් රස මස් කරි දාන්නේ නැතුව අපිට ඕන විදිහට දේවල් අපිට ඕන විදිහට අවශ්‍ය කුළු බඩ දාලා හදාගන්න එක තමයි මට නම් රස. පහුගිය දවසක කියන්නේ 15 නේද අර තයිපොන් වල තිබුණේ. ඉතින් එදා
ඒගොල්ලොන්ගේ පෙරහැරක් තිබුණා. ඉතින් අපිට මේ ඕක හම්බෙන් මම ගෙදර එළවලු ඉවර වෙලා එළවලු ගේන්න ගියා. ඒත් එක්කම එළවලු ගන්න තැන මාම කිව්වා මේ මෙහෙමයි පෙරහැරක් තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ පොඩ්ඩක් එහෙම ඉඳලා ඉවර වෙලා එකත් බලලා ආවා. ඒත් එක්කම මම ඒක වීඩියෝ කරගත්තා දාන්නම් කියලා. අනේක කොහොම හරි මේ ඕපන් වෙන්නේ නැහැ. මේක ඉතින් අතෑරලා දැම්මා. අර කටු එහෙම ගහලා පිටට කටු එහෙම ගහලා ඉවරලා මොනවාද පුවක් ගහගෙන දරෙල්ලලා පිටට කටු ගහලා ඉවරලා පැද්දි යන්නේ යාලා. අන්න එක දැක්කම ඇඟේ හිරි වැටෙනවා. මේ මාර වේදනාවක් ඇති නේද? ඒක දැන් ඔය ඔහොම පෙරහැර ඉවර වුණාට පස්සේ ගිහපු අයට ගොඩ වේදනාවක් ඇති. අර කටු ගහලා තිබුණු තැන්වලනේ. ඉතින් හස්බන්ඩ් ගෙදර ආවා. එනකොට මේ දවාලේ ගෙදර එනකොට ඉතින් ඔන්නෝ අරගෙන විල තිබ්බ වඩේ මොනවාද ඕක කිරිපැණි. ඉතින් අපේ ලොකු බබා ඔන්න පාට කරනවා. එයාට හිතුණොත් තමයි එයා පාට කරන්නේ. ඉතින් ඒ හිතන වෙලාවට එයා ඒක ටික වෙලාවක් කරා. ඉතින් අපේ අප්පච්චි අම්මා දෙන්නම මාතලේ. ඉතින් එයාලගේ පවුල් වල ගොඩාක් අය හිටියා සහ දැනටත් ඉන්නවා මාතලේ. ඒත් එක්කම මමත් කාලයක් හිටියා. ඉතින් මම දැකලා තියෙනවා මුත්තුමාරි අම්මන් කෝවිලේ තියෙනවා තේරු කියලා පෙරහැරක් තේරු කූඩුවක් එහෙම අරගෙන පෙරහැරක් යන එකක් හරිම ලස්සනයි. ඒ වගේම තමයි මුත්තුමාරි අම්මන් කෝවිල මම යන්න ආසම තැනක්. මම හරිය ආසයි ඇතුළට පුදුම ලස්සනක් තියෙන්නේ. ඉතින් ඉස්සර ක්ලාස් යනකොට සමහර වෙලාවට නිතරම වගේ කියපු තැනක් තමයි මුත්තුමාරි අම්මන් කෝවිල. ඉතින් මතක් වුණා මට මතක් වෙන්න වැඩිමනක්ම හේතුව තමයි තේරු තියෙන පෙබරවාරි මාර්තු වගේ මාසවල. ඉතින් හරි ලස්සනයි. ඒත් එක්ක මේ පොඩි පපා නිදි වෙලාවේ ලොකු බබාගේ කොණ්ඩේ පීරන්න ගත්තා. අප්පෝ මෙයාලගේ කොණ්ඩේ පීරන එක තරම් යුද්ධයක් තවත් නෑ මට. මෙයා තව හොඳයි. පොඩි පපා නම් කොණ්ඩේ අල්ලන්න දෙන්නෙම නෑ. අනිත් එක මේ දෙන්නගේ කොණ්ඩ ගත්තාම කොණ්ඩ විදි දෙකක්. පොඩි බබාගේ කොණ්ඩේ කර්ල් කොණ්ඩයක් තියෙන. ඉතින් මට ඒක පොඩ්ඩක් මේන්ටේන් කරන්න අමාරුයි. ඉතින් ඔයාලා කාගේ හරි පපෙක්ගේ ඔයාලා කොණ්ඩේ ඒ කියන්නේ කර්ල් කොණ්ඩයක් මේන්ටේන් කරේ කොහොමද කියලා ඔයාලට අදහසක් තියෙනවා නම් සහ අත්දැකීමක් තියෙනවා නම් පොඩ්ඩක් දැනුවත් කරගෙන යන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන. ඒක නම් ලොකු උදව්වක් වේවි මට වගේම. මේ වගේ කියන්නේ මගේ කොණ්ඩෙත් කර්ල් නෙවෙයිනේ. එතකොට මට ඒක නිකන් සමහර වෙලාවට මේ ගැට කඩන්න ගියාම හරි අමාරුයි. අනිත් එක තමයි මේ දෙන කොණ්ඩේ පීරන්න කියලා වාඩි වුණාට පස්සේ කොච්චර ඉන්න ඕන විදිහකින්වත් අතර වටේටම ඔළුව කරගන්න පුළුවන් උඩරිම කරගන්නවා ඒ වෙලාවට. ඉතින් ඔයාලට මතක ඇති මගේ මුල්ම වීඩියෝ වල මම කොණ්ඩේ කැපුවා මගේ බෙල්ල ළඟටම. මොකද ඒකට හේතුව උනේ අපේ ලොකු බබා චූටිම කාලේ එයාගේ බෙල්ල වටේට මාර විදියට කොණ්ඩේ පැටලෙනවා. ඉතින් මම කියන්නේ මගේ කොණ්ඩේ සෑහෙන්න යන ගත්තා. ඊට පස්සේ කොහොම හරි මට දැන් අර කොණ්ඩේ පැටලිලා තුවාල වේ ගොඩක්ම චූටිනේ. එයා ගොඩාක් පොඩි බබෙක්. අනිත් එක ගොඩාක් කිට්ටු බබෙක්. එතකොට මට හරි බයයි කොණ්ඩේ පැටලේ කැපේ තුවාල වෙයි කියලා වෙල මම කොහොම හරි මං කපලා දැම්ම කොණ්ඩේ. කපලා දැන් තමයි ওই ටිකක් ආපහු වැවිලා තියෙන්නේ. මේ පාර නම් කපන්න ගියේ නෑ. මොකද මේ එතකොට කවුද පොඩි බබාට එච්චර මේ එකක් තිබුණේ නෑ. මොකද එයාගේ බෙල්ල පේන්නේ තරමටම වැහිලා තිබුණේ. අරයාගේම නෙමෙයි බෙල්ල හොඳට ඕපන් තිබුණා. ඕපන් තිබුණාට මේ බයයි චූටිම හින්දා අර කැපේ තුවාල වෙයි කොයි වෙලාවෙත්. අනිත් එක මාර විදියට කොණ්ඩේ ගියා. පොඩි බබා හම්බෙලා මගේ කොණ්ඩේ ඒ තරමට ගියේ නැහැ. ලොකු බබා හම්බුනාට පස්සේ ගොඩාක් යන්න ගත්තා.
ඉතින් දැන් මම මේ හදන්නේ අර මේ මම කලින් දවසක තෝරගත්තු රෙදි ටික හොදලා වේලලා දැන් මේ අයන් කරන්න තමයි හදන්නේ. ඒ ටික බෑග් එකකට දාලා අයින් කරන්න ඕන. එහෙම නැති වුණොත් අපේ පොඩි දෙන්නා මේ රෙදි ටිකට වග කියනවා කියලා මම දන්නවා. මොකද මේ වෙනකොටත් මේ දෙන්න මේක මගේ, මේක අම්මගේ, මේක මගේ කියලා දෙන්නත් එක්කලා මේ රෙදි කීපයක් එහාට මෙහාට කරා. මම ටක් ගාලා තීරණය කරා, කල්පනා කරා මේ ටික ඉක්මනටම අයන් කරලා බෑග් එකකට දාලා වෙලා අයින් කරන්න ඕන කියලා. මොකද නැත්තම් මේක කිලුටු කරනවා, ආයි හොදන්න වෙනවා. ඉතින් මට මේ වෙලාවේ හොදන එක ප්‍රශ්නයක් නෙවෙයි. වේල ගන්න ඉඩ කඩ අඩුයිනේ අපිට. අන්න ඒ ප්‍රශ්නේ නිසා මම තීරණය කරා මේ ටික ඉක්මනටම අයන් කරලා බෑග් එකට දාලා අයින් කරන්න. එතකොට මට ඊළඟට බබාලව බර කිරන්න යන දවසට මේ ටික මිස්ට ගිහින් දෙන්න පුළුවන් අවශ්‍ය කෙනෙකුට දෙන්න කියලා. ඉතින් මේ මෙට්ටේ උඩ වාඩි වෙලා අයන් කරනවට වැඩිය මේ මෙට්ටේ නැතිව අයන් කරන එක පහසුයි.
ඉතින් ওই ටික කොහොම අයන් කර කර ඉන්නකොට අපේ පොඩි බබා නැගිට්ටා. එයා සාමාන්‍යයෙන් ওই විදිහට දවාලට හරි රැට හරි ආනින්දියලා ඇහැරෙනකොට එයා හරියට අඬනවා. ලොකු බබා නම් එහෙම ඇඬුවේ නැහැ. හැබැයි පොඩි බබා එහෙම නෙවෙයි, හරියට අඬනවා. ඉතින් දැන් ওই ටික බෑග් එකකට දාලා ඊළඟට මම බර කිරන්න යන දවසට මිස්ට ගිහිල්ලා දෙමු. ඉතින් එහෙනම් අදට මම යන්නම්. හෙටත් ආයෙත් මම ඔයාලා බලලා යන්න එන්නම්. ඉතින් එනකන් පරිස්සමෙන් ඉන්න.